අපේ 1998 වෙනි ගැටලුව. මේක කියනවා ස්කන්ධ M අංශුවක් v වේගයෙන් ගමන් කර අංශ 45ක කෝණයකින් රුෂ්‍ය සමග ගැටි එම කෝණයෙන්ම පරාවර්තනය වේ. ගම්‍යතා වෙනස් වීම අහන්නේ. කලින් අවුරුද්දේ ඇවිල්ලා තියෙන ගැටලුව වගේමයි. මේකෙත් මම සංරචක වලට බෙදා ගන්නවා. මේ පැත්තට සංරචකයක් ගන්නවා ප්‍රවේගය සහ මේ පැත්තට සංරචකයක් ගන්නවා. හරි. ප්‍රවේගය v නේ. මෙතන කෝණය 45යි නම් මෙතන කෝණයත් 45යි. ඒ නිසා මේ පැත්තේ සංරචකය ගන්න පුළුවන් v cos 45. මේ පැත්තේ ගන්න පුළුවන් v sin 45 කියලා. අදට මේ පැත්තට ප්‍රවේගය තියෙන්නේ මේ කෝණේ අංශක 45යි මෙහා 45යි නම් මෙහා 45යි මේ පැත්තට මට විභේදනය කරන්න පුළුවන් v cos 45යි කියලා. පේනව නේද බෝඩ් එක? පේනව නේද බෝඩ් එක? හරි v cos 45යි මම තිරසර සංරචකයක් ගන්නවා මේ පැත්තට සංරචකයක් ගන්නවා v sin 45යි කියලා. v sin 45යි. ඒ වලට බැලුවාම තේරෙනවා මේකේ තිරස් දිශාව ඔස්සේ ගම්‍යතා වෙනසක් සිද්ධ වෙලා නැහැ. ඇයි? ගම්‍යතා වෙනසක් සිද්ධ වෙන්න නම් එක්ක ස්කන්ධය වෙනස් වෙන්න ඕනේ. ස්කන්ධය වෙනස් වෙලත් නැහැ. ප්‍රවේගී විශාලත්වය වෙනස් වෙන්න ඕනේ. ප්‍රවේගී විශාලත්වය වෙනස් වෙලත් නැහැ. ඒතර ප්‍රවේගී දිශාව වෙනස් වෙලා තියෙනවා. දිශාව වෙනස් වෙලා නැහැ. එහෙනම් ගම්‍යතාවය මෙම දිශාව ඔස්සේ වෙනස් වෙලා නැහැ. නමුත් මේ දිශාව ඔස්සේ වෙනස් වෙලා තියෙනවා. මම ගම්‍යතාවය වෙනස් වීම ගන්නම් උඩට. හරිද? ඒතර ගම්‍යතාව වෙනස් වීම මම ලියන්න යන්නේ ඉහළට. ඉහළට ගම්‍යතාව වෙනස ලියන්න යන්නේ. එතකොට ඉහළට තියෙන ඒවා ධනත් පහළට තියෙන ගම්‍යතාව ඍණත් ගන්න ඕනේ. දැන් අවසාන ගම්‍යතාවෙන් ආරම්භ ගම්‍යතාව අඩු කරනවා. අවසාන ගම්‍යතාවේ mv cos 45 අඩු කරනවා ආරම්භ ගම්‍යතාවේ mv cos 45 නමුත් දිශාව ප්‍රතිවිරුද්ධයි. දිශාව ප්‍රතිවිරුද්ධයි. දැන් ඍණයි ගුණ වෙනවා. ඍණයි ගුණ වෙලා මේක එකතු කිරීමක් බවට පත් වෙනවා. එකතු කිරීමක් බවට පත් වෙනවා. හරි. mv එතකොට අපිට එනවා 2 mv cos 45 කියලා.